හෙලෝ ගයිස් ඔයාලට සුබම සුබාලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද මම මේ වීඩියෝ එක කරන්නේ 2025 අප්‍රේල් 15 වෙනිදා. ඒ කියන්නේ ඔයාලට මට වගේම අවුරුදු තියෙනවා. හරි දැන් අපි යමු වීඩියෝ එකට. අද අපි කතා කරන්න යන්නේ කොහොමද ලංකාවට වයිස් account එකක් හදාගන්න කියලා. ඔයාලා දැන්ටමත් දන්නවා ඇති ලංකාවට වයිස් account හදන්න බෑ කියලා. ඒත් මම ටයිටල් එකේ දාලා තිබ්බා 2025 කොහොමද වයිස් account හදන්න කියලා. ඔයාලට ප්‍රශ්නයක් ඇති ඒක කොහොමද වෙන්නේ කියලා. මම ඔයාලට අද ඒක පැහැදිලි කරන්නම්. මේකෙදී account එක ශ්‍රී ලංකාවේ ඉඳන් හදන්න පුළුවන්. පළවෙනියටම කියන්න ඕනේ අපිට ලංකාවේ ඉඳන් වයිස් account හදන්න පුළුවන්. ඒක වෙන්නේ කොහොමද කියලා මම ඔයාලට කියන්නම්. මේ දැන්ට මම පාවිච්චි කරන මගේ වයිස් account එක. ඔයාලට පේනවා ඇති දැන්ට නම් බැලන්ස් එක 0. ඒ කියන්නේ මම ඊයේ withdraw එකක් දාගත්තා. මගේ බෑන්ක් එකට ඒකත් දාගත්තේ මගේ ලංකාවේ බෑන්ක් account එකට. හරි. ඔයාලට මේ විදිහට උඩ පේනවා ඇති මට සපෝට් කරන බෑන්ක් ඔප්ෂන් ටික. මෙන්න මෙතන ගාව ඔයාලට මේක ක්ලික් කරාම පේනවා ඇති මං ගාව දැන්ට ඇක්ටිව් තියෙන බෑන්ක් account ටික. ඊට පස්සේ පල්ලෙහාට යද්දි පේනවා වයිස් account එකේ මං කරපු ගනුදෙනු සෙට් එක. හරි. මෙන්න මෙහෙමයි වයිස් එකේ කතාව වෙන්නේ. මුලින්ම වයිස් account ලංකාවට හදන්න බෑ. හැබැයි වයිස් account හදන විදිහක් තියෙනවා. ඒක මම ඔයාලට ඔප්පු කරලා පෙන්නන්නම්. මෙතන පල්ලෙහා තියෙන transaction කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මම මේ වයිස් එකේ කරපු ගනුදෙනු සෙට් එක. ඒ කියන්නේ මට ආපු payment වල proof තමයි මෙතන තියෙන්නේ. වැඩි හරියක් ඇවිල්ලා තියෙන්නේ Amazon. එතකොට ඔයාලට තේරෙනවා ඇති මම Amazon උත් කරනවා. හරි. ඒකෙන් වැඩක් නැහැ. දැන් බලමු වයිස් account ලංකාවට හදන්න පුළුවන්ද කියලා. මේ තියෙන්නේ මම වයිස් account එක හදපු කාලේ ගත්ත පේමන්ට් එක. ඒ කියන්නේ මම වයිස් account එක හදලා තින්නේ 2024 ජූලි 23. ඒ කියන්නේ මීට අවුරුද්දකට අඩු කාලෙක. ඒ කියන්නේ මාස පරිම 9ක් 10ක් වගේ කාලයක් ඇතුළත තමයි මම account එක හදලා තින්නේ. ඔයාලට පේනවා ඇති 2024 ජූලි 23. ඊ අවුරුද්ද තමයි මම account එක හදලා තින්නේ. ඒ කාලෙ වෙද්දිත් ඔයාලට අහලා තිබ්බා වයිස් account හදන්න බෑ කියලා. එතකොට කොහොමද මම මේක හැදුවේ? ඔයාලට ඒක තමයි ඊළඟට තියෙන ප්‍රශ්නේ. මම ඒක ගැන අන්තිමට කතා කරන්නම් කොහොමද මේක හදාගන්නේ කියලා. හරි. ඊට පස්සේ අපිට වයිස් account එකක් හැදුවාම අපිට හම්බ වෙනවා virtual card එකකුයි physical card එකකුයි. මේ තියෙන්නේ මම order කරපු මගේ physical card එක. ඒ වගේම තමයි digital card එක. අපිට ඕනනම් පුළුවන් තව කාඩ් ඕඩර් කරන්න. ඒ වගේම තමයි තව ඩිජිටල් කාඩ් එකක් වුණත් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේකේ ලිමිට් එක හදාගන්න පුළුවන්. දැන් වයිස් වල ලොකුම දේ තමයි අපි ATM එකේ withdraw කරන ලිමිට් එකයි spend ලිමිට් එකයි අපිට දෙකම කස්ටමයිස් කරලා හදන්න පුළුවන්. ඒක තමයි වයිස් එකෙන් අපිට හම්බෙන ලොකුම වාසිය. හරි. ඔයාලට පේනවා ඇති මේ වයිස් එකේ පල්ලෙහාට ඇද්දි මගේ දැන්ට තියෙන බෑන්ක් account වල details එක කියන්නේ multi currencies මට මේ චර ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන පල්ලෙහා තියෙනවා තව බෑන්ක් account set එකක්. මට මේවත් ඕන නම් request කරලා ගන්න පුළුවන්. දැන්ට මට චර බෑන්ක් account අවශ්‍ය නැහැ. දැන්ට මේ ටික හොඳටම ඇති. අපිට ඉස්සරහට ඕන නම් මෙතන ක්ලික් එකක් දාලා අපිට ගන්න පුළුවන්. හරි. දැන් ඔයාලට ප්‍රශ්න ගොඩක් ඇති මං හිතන විදිහට කොහොමද වයිස් account එකක් හදාගන්න කියලා. වයිස් එකක් හදාගන්න මෙහෙමයි සරලවම ලංකාවේ ඉඳන් හදන්න පුළුවන්. ඔයාලට වයිස් එකක් හදනවා නම් අනිවාර්යෙන් ශ්‍රී ලංකාවේ ID එකක් හරි passport එකක් හරි එහෙම නැත්නම් driving license එකක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි bill එකක්. ඔයාලට gas bill එකක්, වතුර bill එකක් එහෙම නැත්නම් bank statement එකක් වගේ document එකක් ඔයාලට අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හරි. දැන් document එක තියෙනවා කොහොමද වයිස් account එකක් හදාගන්නේ? මම වයිස් account එකක් හදන විදිය මේ වීඩියෝ එකේදී පැහැදිලි කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔයාලට මතක ඇති අපේ ලංකාවේ කට්ටියගේ වැඩ නිසා අපිට ITC එක නැති වුණා. ඒක 2021 අප්‍රේල් 27 වගේ මට මතක හැටියට ඒ දවසෙන් පස්සේ අපිට ලංකාවට ITC බෑන් කරා. ඒ විදිහටම තමයි දැන් මේ වයිස් එකටත් වෙලා තියෙන්නේ. හැබැයි මේක පර්මනන්ට් බෑන් කිරිල්ලක් නෙවෙයි. ඒ කියන්නේ අපිට account එක ගහත හැකි. ගහන්නේ කොහොමද කියලා මම ඔයාලට කියා දෙන්නේ නැහැ. ඒකට හේතුව මේ වයිස් එකත් අපිට ඉස්සරහට නැති වෙනවා. ඔයාලට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් වයිස් එකක් හදාගන්න පුළුවන්. ඒ හදනවා නම් ඔයාලට මාව contact කරගෙන හදාගන්නේ කොහොමද ඒක කරන විදිය දැනගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් මේක දැන් ඔයාලට සැකයක් ඇතිනේ මේක ලංකාවේ විදිහටමද හදලා තියෙන්නේ කියලා.
මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. මගේ ප්‍රොෆයිල් එක ක්ලික් කරාට පස්සේ මෙතන ගාව පල්ලෙහාට යනකොට පේනවා personal details කියලා ටැබ් එකක්. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මගේ ඊමේල් එක, ෆෝන් නම්බර් එක, ඒ සෙට් එක තියෙනවා. ඊට පස්සේ personal information කියලා තියෙනවා. හරි. ඔයාලට පේනවා ඇති මගේ country එක මොකක්ද කියලා ශ්‍රී ලංකා. ඊට පස්සේ මගේ name එක, ඊට පස්සේ මගේ birthday එක, ඊට පස්සේ මගේ phone number එක, ඊට පස්සේ මගේ ශ්‍රී ලංකන් address එක. ඔයාලට දැන් හොඳටම තේරෙනවා ඇති ලංකාවට account ගහන්න පුළුවන් කියලා. ඒත් ගහන විදිහ මම මෙතන පැහැදිලි කරන්න නැත්තේ අර ඉට්ස් එකට වෙච්ච දේ මේකටත් වෙන හින්දා. ඔයාලට Wise account එකක් හදාගන්න ඕන නම් මගේ description එකේ මගේ contact details දාලා තියන්නම්. ඔයාලට මාව contact කරගෙන Wise එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. Wise සම්බන්ධ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. හරි. ඔයාලට මම තව දෙයක් පෙන්නන්නම් Wise එකෙන් අපිට කරන්න පුළුවන්. අපිට පුළුවන් Wise එකේ ලංකාවේ බැංක් එකක් කනෙක්ට් කරලා ඒකට පේමන්ට් ගන්න. ඊට වඩා හොඳම දේ තමයි අපිට Wise එකෙන් UK USA වල වගේ වෙනම account හදලා අපිට ඒකෙන් payment ගන්න පුළුවන්. ඒක ඔයාලට පේනවා මෙතන ගාව. ඉතින් මෙතන open another account කියන එක ක්ලික් කරාට පස්සේ Wise එක ඇතුළෙම තව business account දෙක තුනක් අපිට run කරන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද කියලා ඔයාලට මං ඉස්සරහදී ඉදිරි වීඩියෝ වලදී මේ ගැන කියලා දෙන්නම්. දැනට ඔයාලට මතක තියාගන්න එක account එකක් ඇතුළත තව account දෙක තුනක් අපිට run කරන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද කියලා මං ඔයාලට ඉස්සරහදී කියලා දෙන්නම්. හරි. ඔයාලට මේ පිළිබඳ මොකක් හරි ගැටලුවක් එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් දැන් මං මගේ WhatsApp number එක දාලා තියෙන්නම්. ඔයාලා ඒකට message එකක් දාලා ඕන විස්තරයක් අහන්න මං කරන විදිය කියලා දෙන්නම්. හරි. මගේ පළවෙනි වීඩියෝ එක මේක. ඔයාලට මොකද මං ගැන හිතෙන්නේ? ඒ වගේම වීඩියෝ එක අඩුපාඩු එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් මට message එකක් දාන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා subscribe එකක් දාලා comment එකකුත් දාගෙන යන්න. එහෙනම් good luck.